අයිබෝන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩම විදිහට තෝරාගත්තේ මේ my his their etc මුලින් බලමු. I කියලා කිව්වොතින් my කියලා කියනවා. we නම් our, you නම් your, he නම් his, she her, they their, it its. මේගොල්ලන්ට අපි කියනවා possessive adjectives කියලා. මේගොල්ලන්ට අපි කියනවා possessive adjectives කියලා. දැන් අපි මුලින් බලමු මේ possessive adjectives ටික එකම වාක්‍යයක දාලා. පළවෙනි උදාහරණය I like my job. මම කැමති මගේ රැකියාවට කියලා කියනවා. We like our jobs. අපි කැමති අපේ ජොබ් වලට කියලා කියනවා. You like your job. ඔයා කැමති ඔයාගේ ජොබ් එකට රස්සාවට. He likes කියලා මෙතන S එකක් දාගන්නවා his job. ඔහු කැමති ඔහුගේ රැකියාවට. She likes her job. ඇය කැමති ඇගේ රැකියාවට. They like their jobs. ඔවුන් කැමති ඔවුන්ගේ රැකියාවලට කියලා කියනවා. අපි මේ possessive adjective එකක් එක්ක ඊට පස්සේ noun එකක් තමයි අරගෙන තියෙන්නේ. my job. my කියලා කියන්නේ possessive adjective එක, job කියලා කියන්නේ noun එක. our jobs, your job. your කියන්නේ possessive adjective එක, job කියලා කියන්නේ noun එක. his job, her job, their jobs. his, her, their කියලා කියන්නේ possessive adjective එක, job, jobs කියලා කියන්නේ මෙතන noun එක. ඊළඟට බලමු අපි තවත් උදාහරණ කීපයක්. I'm going to wash my hands. මම මගේ අත් සෝදන්නයි යන්නේ කියලා කියනවා. my hands. ඔන්න my කියලා කියන්නේ possessive adjective එක. මේ hand, hands කියලා කියන්නේ noun එක. උදාහරණ අංක 2. He lives with his parents. ඔහුගේ දෙමාපියන් සමග ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට his parents, his කියලා කියන්නේ possessive adjective එක. මෙතන noun එක තමයි parents කියලා කියන්නේ noun එක. තුන්වෙනි උදාහරණය do you like your job? ඔයාගේ රස්සාවට කැමතිද කියලා අහනවා. මෙතන your job කියලා කියවුවම your කියලා කියන්නේ possessive adjective එක, job කියලා කියන්නේ noun එක.